එක කම්පෙයාර් කරලා බලන්නකො. එතකොට උඹලන්ට තේරෙයි මේගොල්ලන්ගේ සයිස් ඩිෆරන්ස්. ඒකත් කෑවා. නම් බඩගින්න ඉන්නේ. ඒ හින්දා දාපු ගමන් ශනිකවම ගහලා දානවා. අදත් මගේ channel එකට එකතු වුණ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ඉතින් ඔයාලට මගේ ඇලිගේටර් ගා ටැංක් එකේ වීඩියෝ එකක් තමයි ගේන්නේ. ඔයාලා දකින්න ඇති මම ෂෝට් වීඩියෝස් වගේක් දාලා තියෙනවා. බලපු නැති කට්ටියට ගිහින් ඒකත් බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ ටැංක් එක ගැන කිව්වොත් අඩි 3.5ක් දිග, අඩියක් පළල, අඩියක් උස ටැංක් එකක් ඉන්න මාළු ගැන කිව්වොත් ඇලිගේටර් ගා කෙනෙකුයි ඇල්බිනෝ පාකු දෙන්නෙකුයි ඉන්නේ. ඇලිගේටර් නම් දැන් අඟල් 13ක් 14ක් විතර. මගේ අතත් එක්ක කම්පෙයාර් කරලා බලන්නකො. එතකොට උඹලන්ට තේරෙයි මේගොල්ලන්ගේ සයිස් ඩිෆරන්ස් එක. ඉතින් අපි ෆීඩ් කරලා බලමු. අද කන්න දෙන්න නම් තියෙන්නේ ඉස්සොයි සාලෙයි. ඇත්තටම සාලුව තමයි මේන්ලි දෙන්නේ. ඉස්සෝ දෙන්නේ 3 දෙනෙක් දෙන්නේ. මේගොල්ලන්ගේ හෙල්ත් එකටත් හොඳයි, කලර්ස් එන්හාන්ස් වෙන්නත් හොඳ හින්දා තමයි මේ සාලුවට අමතරව අපි ඉස්සෝ දෙන්නේ. ඉස්සෝ නම් ගොඩක් දෙන්න යන්නේ නැහැ. මොකද ඇලිගේටර්ට ඉස්සෝ දීලා පුදන්න බෑ. අර කලර් එන්හාන්ස් වෙන්නයි හෙල්ත් එකට හොඳ හින්දා තමයි ඉස්සෝ දෙන්නේ. 3 දෙනෙක් හරි ඇලිගේටර්ට දෙන්නේ. අපි බලමු කොහොමද මේගොල්ලෝ කන්නේ කියලා. වීඩියෝ එක කරන්න ඕනේ හින්දාම කෑම වේල දවසක් විතර පරක්කු කළා. ඔයගලන්ට පේනවා ඇති ඇලිගේටර් පළවෙනි මාළු කෑල්ල ගත්තා. සෑහෙන්න කේන්ති ගිහිල්ලා ඉන්නේ. මොකද කෑම වේල පරක්කු වෙච්ච හින්දා. ඉතින් අපි බලමු කොහොමද අනිත් කෑම ටික කන්නේ කියලා. අන්න ඇල්බිනෝ පාකු එක්කෙනත් ඉස්සෝ කෑල්ලක් ගත්තා. ඉතින් ෆීඩින් පාර්ට් එක යන අතරේ ඇලිගේටර් ගැන කිව්වොත් මම ඇලිගේටර් ගත්තේ අඟල් 6ක විතර සයිස් එකෙන්. දැන් මාස 6ක් විතර ඇති. එතකොට ඒ කියන්නේ මාස 6ට අඟල් 7ක් 8ක් විතර ලොකු වෙලා තියෙනවා. සෑහෙන්න වේගෙන් ලොකු වෙලා තියෙනවා. සාමාන්‍ය මං හදපු මාළුන්ගෙන් වේගෙන්ම ලොකු වෙච්ච මාළුව තමයි මෙයා. මෙයා දැන් අඟල් 14ක් විතර ඉන්නවා. ඉතින් මෙයාට කන්න දෙන්නේ ගොඩක් දුරට සාලයෝ. සාලයෝ තමයි දෙන්නේ. ඉඳලා හිටලා ඉස්සෝ අරෝමේ පොඩ්ඩක් දෙනවා. නැත්නම් ගොඩක් වෙලාවට සාලයෝ දෙනවා. තව එයා පැලට්ස් කනවා. පැලට්ස් උත් ඉඳලා හිටලා දෙනවා. ඒ කියන්නේ මම සතියට දෙපාරක් විතර සාලයෝ දෙනවා. ඊට අමතරව එක සැරයක් දෙසරයක් විතර පැලට්ස් දෙනවා. ඔහොම තමයි දෙන්නේ. ඒ කියන්නේ කොහොමත් එතකොට දවසක් කර දවසක් විතර කෑම වේලක් වැටෙනවා යාට. එහෙම තමයි මේව කරලා තියෙන්නේ. අනික පාකුලට කෑම දාද්දි කොහොමත් පොඩ්ඩක් එහෙම්මින් ඇවිල්ලා ගහනවා. ඉතින් දැන් නම් මෙයාට සතියකට සාලයෝ 4 දෙනෙක් විතර යනවා. 4 දෙනෙක් විතර කෑම කනවා. මං ඔළුව අරෝමෙව්වත් කන්න දෙනවා. මොකද දැන් මෙයා අඩියකට වඩා ලොකුයි. ඉතින් මෙයාට ඔළුවක් අරෝමෙව දුන්නාම හපලා කන්න පුළුවන්. ඇත්තටම මේ සාලයව දෙකට කපලා දුන්නත් කත හැකි. වෙලා තියෙන පාකු දෙන්න ඒ සාලයව කටේ තියාගත්තට පස්සේ පාකු දෙන්න ඇවිල්ලා ඇටැක් කරනවා. මොකද ඇලිගේටර් එක සැරේ කන්නේ නැහැ, කටේ තියාගෙන කන්නේ. ඉතින් ඒ ටයිම් එකේ ඇවිල්ලා පාකුල ඇටැක් කරපු ගමන් මෙයා සාලයව අතාරිනවා. ඊට පස්සේ පාකු දෙන්න සාලයව කන්නේ. ඒ හින්දා මං කරන වැඩේ සාලයව පොඩියට කපලා දෙනවා. කෙලින්ම ඇලිගේටර්ට එක සැරේම කට ඇතුළට දාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි තියෙන එකම විසඳුම. මොකද කමියුනිටි කරද්දී පොඩි ප්‍රශ්න එනවා. ඉතින් අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් ඕනේ. ඒකට තියෙන හොඳම විසඳුම තමයි ඒක. ඉතින් මේ විදිහට පොඩි කෑලි වලට කපලා දෙන්නේ. ඇත්තටම මට ඉතින් කියන්න තියෙන ඕගලන්ට මේ වගේ මොන්ස්ටර් මාළුවෙක් හදන්න නම් ඇත්තටම ලොකු පොන්ඩ් එකක් ඕනේ. දැන් මගේ පොන්ඩ් එක හදන ගමන් තියෙන්නේ. ඒකේ වීඩියෝස් උත් මම ඉස්සරහට ගේන්නම්. මෙයාට දැන් මේ ටැංක් එකේ ඉන්න ඉඩ මදි. ඔයගලන්ට පේනවා ඇති හැරෙන්න එහෙම ඉඩ මදි. ඉතින් පුළුවන් තරම් ඉක්මනට ටැංක් එක හදනවා. බොහෝ දුරට මේ මාස ඉවරෙද්දි ටැංක් එකේ වැඩ ටික ඉවර වෙයි. එතකොට ලබන මාස මැදක් වගේ වෙද්දි මම එලිගේටර් පොන්ඩ් එකට දාන්න තමයි හිතන් ඉන්නේ. අපි බලමු කොහොමද ඊටු වැඩ ටික වෙන්නේ කියලා.
ඔයගලන්ට පේනවා ඇති ඇලිගේටර්ගේ වරල් වල තුවාල තියෙනවා. ඇත්තටම වරල් තුවාල කරලා තියෙනවා පාකු දෙන්න. පාකු කොහොමත් එහෙමයි. මාළුන්ගේ වරල් වලට ඇටැක් කරනවා. ඉතින් වතුරේ කහ පාට ගතියක් තියෙනවා වගේ පේන්නේ ඒ බේත් දාලා තියෙන හින්දා. නැතුව වෙන වතුරේ වෝටර් ක්වොලිටි ගැවුලක්වත් මොකුත් නෙමෙයි බේත් වල පාටේ තියෙන්නේ. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. මගේ සෝෂල් මීඩියා තියෙනවා ඔයගලන්ට පුළුවන් මාව ෆලෝ කරන්න. TikTok එකේ YouTube අප්ඩේට් කරන්නේ නැති සමහර දේවල් මම අප්ඩේට් කරනවා. ඔයාලට පුළුවන් ඒවත් බලන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් රතු පාට subscribe button එක click කරලා දැන්ම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේම videos බලන්න. අදට මම ගිහින් එන්නම්. අලුත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.